එයා මං එයාට විශේෂයෙන් කියන්න ඕනේ එයා කෙලින්ම කිව්වා ඉරාන් මුළු රටම බලා ඉන්නවා ඔයා ගන්න ක්‍රියාමාර්ගය. කොහොමද මේක සටන් කරලා ජය ගන්න කිව්වා. ඇත්තටම ඒක ඉතා සංවේදී අවස්ථාවක්. පසු කාලයකදී මම 6 වෙනි ගැමුණු බලයනියත් සමග ওই ප්‍රදේශයේ ක්‍රියාන්විතයකට ගියා. ඒ රූපස්කුලම් ඒ ප්‍රදේශය. එතකොට අපි එතකොටත් දැක්කා ඒ මීගිය පොලිස් නිලධාරීන්ගේ ඇටැක් අටු තැන්වල වැටිලා තියෙනවා. මෝටාරුත් ගැහුවා. පුළුවන් එයා ගහලා අන්තිමට ක්ලෝරිනුත් ගැහුවා ගෑස් ගහලා අපි යයිද කියලා. ඒත් ගෑස් ප්‍රහාරයකුත් ලක් වෙනවා කිරාන් කන්ද. ඔව් ක්ලෝරින් ගෑස්. ඒවා ගෙනාවේ මේ වාලච්චේන කඩදාසි කම්මලේ. LTT එකෙන් අපිට වෙඩි තිබ්බද අපෙන් LTT එකට වෙඩි තිබ්බද කියලා මට ෂුවර් නෑ. විනාඩි 5යි ගියේ රතිඤ්ඤපත් වුණාගේ අපේ කට්ටිය මහපාර. ඒ කියන්නේ මීටර් 400ක් විතර ක්ලියර් කරා. ඊට පස්සේ බංකර් වලට ගිහිල්ලා ඒගොල්ලෝ කියනවා මේවා තිබ්බා කෑම බිස්කට් වතුර එතනින් ගියා. තත්ත්වවාදී ඉතින් ආටෝප බංකර් ඔක්කොම විනාශ කරගෙන අපේ කට්ටිය ක්ලියර් කරා. මට අද වගේ මතකයි බ්‍රිතාන්‍යයේ මම හිතන්නේ ටයිම්ස් එකේ පත්‍රවරයෙක් ඇවිල්ලා මට කිව්වා ඔයාගේ කී දෙනෙක් මරනවද කියලා. මං කිව්වා මගේ එක්කෙනා මැරෙන්න වෙන්න බෑ. LTT එකේ 100ක් විතර මැරලා ඉන්නවා. ඔයාගේ එක්කෙනෙක් මැරෙන්න නම් මට විශ්වාස කරන්න බෑ කියලා මට කිව්වා. ඉතින් ඒ ප්‍රහාරයෙන් අපි ජය ගත්තා. අයිබෝන් අදත් අපි ඔබ ගෞරවයෙන් පිළිගන්නවා වොට්ටැක්ස් එක. වෙනදා වගේම අදත් අපේ රටේ ලියු විශිෂ්ට පුද්ගලයන්ගේ අත්දැකීම් සාකච්ඡා කරමින් ඉගෙන ගත හැකි පාඩම් වර්තමාන සමාජයේ ලං කරමින් ගමන් කරන සාකච්ඡා මාලාවක තවත් එක්ක තියෙනවා. අද මා කතා බහ කරන්න යන්නේ පසුගිය 30 වසරක යුද කාල සීමාව තුළ මේ රටේ සිදු ඉතා බිහිසුණු සිදුවීමක් පිළිබඳව. ඒ බිහිසුණු බව වගේම මේ යුද ඉතිහාසයේ ඒක රන්නකුරින් ලියවෙනවා. ඒ ගත්ත තීරණ ඒ සිටි සෙබුරුම් නිලධාරීන් ඒ ආනන්ද නිලධාරියාගේ නායකත්වය ඒ ඔහුගේ මට්ටමින් ගත් තීරණ මුළු සමස්ත හමුදාවට රාජ්‍යයටත් බලපෑවා. ඒක ඒ ගැන සාකච්ඡා කරන්න අපි මේ අද කතා බහ කරන්නේ. ඒකේ සිදුවීම තමයි 1990 දී දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වෙනවා. පළවෙනි ඊළාම් යුද්ධයේ යම් නිමාවක් දක්ිනවා යම් తాවකාලික විරාමයක් සටහන් කරනවා 1987 ඉන්දු ලංකා සාමගි උසවත් සමග ඉන්දියානු හමුදාව ලංකාවේ සාමසාධක හමුදාවක් ලෙස පැමිණෙනවා. ඒ අතරේදී ශ්‍රී ලංකාවේ හමුදාවේ බලකායන් ඒ සටන් වැඩි සිටි ප්‍රදේශවලින් උතුරු ප්‍රදේශයෙන් නැගෙනහිර ප්‍රදේශයෙන් පැමිණෙනවා පහළ. නමුත් කෙටි සාමසාකච්ඡා සහිත කාල සීමාවක් පැවැත්වෙන රජයත් LTT එකත් ඉන්දියාව සම්බන්ධ වෙමින් ඒ කාල සීමාවේ නමුත් ශ්‍රී ලංකා යුද හමුදාවට අනිත් හමුදාවන්ටත් ඒ වන විට ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ යම් කඩාකප්පාකාරී සිදුවීම් තිබුණා. ඒවා පාලනය කිරීම සඳහා ඔහුට අනුගත වෙන්නට සම්බන්ධ වෙන්නට සිදු වෙනවා. ඒ කියන්නේ ඔවුන් යුද්ධයෙන් ප්‍රධාන යුද්ධයෙන් විරාමයක් ගන්න වෙන්නේ තවත් ගැටුමකට සම්බන්ධ වෙන්නේ. ඒ තත්ත්වයත් ඔවුන් හමුදාව පාලනය කරගනු ලබනවා. ඉන්පසු ඔවුන් රටේ විවිධ ප්‍රදේශවල දකුණු ප්‍රදේශයේ මේ කාල සීමාවේදී ඉන්දියන් සාම හමුදාව ඉවත් කරයන්. ඒ සමගම ත්‍රස්තවාදී LTT සංවිධානය නැවතත් ඉතා දරුණු ප්‍රහාර එල්ල කරන්න ගන්නවා අපේ හමුදා කඳවුරු පදනම් කර එල්ල කරගෙන. දරුණු විනාශයක් සිද්ධ වෙනවා. එහි නැගෙනහිර ප්‍රදේශයේ මඩකලපුවේ කිරාම් කඳවුරට ත්‍රස්තවාදී විසින් වට කරමින් දැඩි ප්‍රහාරයක් එල්ල කරනු ලබනවා. මෙහිදී සිදුවීම් බොහොමයක් සිද්ධ වෙනවා. පොලිස් ස්ථාන යටත් වෙනවා. කඳවුරු කඩා වැටෙනවා. නමුත් මේ කිරාම් කියන කඳවුර පළවන ජමුනු හිමි බලයනිය විසින් ස්ථානගතව සිටී. ඒ සටන වදිනවා සෙබළුම් අමුගේ නිලධාරීගේ නායකත්වයෙන් සෙබළුම්ගේ ධෛර්යයෙන් දායකත්වයෙන් වීරත්වයෙන් යුතුව සටන පාවා දෙන්නේ නැහැ. යටත් වන්නේ නැහැ. මේ සිදුවීම
රටේ ආරක්ෂාව හමුදාව ඉදිරි ගමන්ට ඉදිරි හමුදාව කීර්ති නාමයට බලපාපු සටන. ඒ ගැන කතා කරන්නයි මා අද උත්සාහ කරන්නේ. ඒ සඳහා මා ආරාධනා කරා එවකට පළවන ගැමුණු හේවා බලයනි කිරන් කඳුරේ අනදීම සිදු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයාට. ඔහු විශ්‍රාමික බ්‍රිගේඩියර් කිරන් අලංගොඩ මැතිතුමා. මහව ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් සර්. ආයුබෝවන්. හොඳයි, මේ වෙන විට අපේ රටේ ඔය දැන් පළවෙනි ඊළාම් යුද්ධයේ පොඩි විරාමයක් ලැබිලා ඉන්දියන් සම්බන්ධය ඇවිල්ලා නැවත ඔහුන් යනවා. ඒ අතරේ මේ 90 දශකයේ වෙනකොට ප්‍රාරම්භ වෙනකොට තාම යුද්ධය ආරම්භ වෙලා නැහැ. එතකොට මොන වගේ වාතාවරණයක්ද රටේ තිබුණේ? මේ ආරම්භ වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඔව්, ඒ ප්‍රශ්න කීපයක් තිබුණා. එවකට රජයේ ජනාධිපති ප්‍රේමදාසගේ රජයට තිබුණු ප්‍රධාන ප්‍රශ්නය තමයි දකුණේ JVP ප්‍රචණ්ඩත්වය. උතුරු නැගෙනහිර LTT IPKF සටන. ඔහු ජනාධිපති ප්‍රේමදාසගේ දේශපාලන ගමනේ ප්‍රධාන අවශ්‍යතාවයක් නැත්නම් ප්‍රධාන පොරොන්දුවක් වුණේ මේ ඉන්දියන් සාම හමුදාව රටින් පිටමං කරනවායි කියලා. එතකොට ඔහු සාම සාකච්ඡා ආරම්භ කරනකොට මේ සම්බන්ධව යුද හමුදාවේ උපදෙස් ලබා ගත්තේ නැහැ. ඊට අමතරව ඔහු කනගාටුවෙන් වුණත් අපේ හමුදාවන්ට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමෙන් වැළකීමට කටයුතු කරන්න කියලා තිබුණේ. ඒ කියන්නේ අපිට ඔවුන් ප්‍රහාරයක් එල්ල කළත් අපි ප්‍රහාරයක් දෙන්න නැති තත්ත්වයකට ඔව් ඒ කියන්නේ ඔව් අපිට ආරම්භ කරන්න බෑ. ඒගොල්ලෝ ආරම්භ කරුත් තමයි අපිට ඉතින් ඒගොල්ලෝ LTT එකෙන් දැන් අපිට පේනවා මේ සූදානම් වීම. අපිට වඩා බලපෑවේ පොලිසියට. ඔවුන් පොලිසියට කඩා වදිනවා, අවසර නැතුව කට්ටිය අරගෙන යනවා. ඕගොල්ලන්ට සරකාරය කරගෙන එයාලා බලය පාවිච්චි කරලා අරන් යනවා. පොලිසිය අසරණයි. ඔව්. ඒවා සම්බන්ධව සාම සාකච්ඡාවලදී එන්න කිව්වා මඩකල්පේ මේ තිබ්බ සාකච්ඡාවක්. එතකොට ඇමති හිටියේ ACS සමීන්. එතුමා ඇවිල්ලා කිව්වා ජනාධිපතිට යුද්ධ කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේක සාමයෙන් බේරගන්න ඕන දෙයක්. එම නිසා කරුණාකරලා යුද්ධය ආරම්භ කරන්න එපා කිව්වා. මට අද වගේ මතකයි එතන හිටියා ASP I1 බොතේජු. එයා තමයි කල්මුනේ බාරව හිටිය OIC. එයා කිව්වා සර් මොනවා කිව්වත් අපිව දැන් මේ අක්කෝ අපිව ගණන් ගන්න ඕන වෙලාවක ඕන එකක් කරනවානේ. අපිට මොනවද කරන්න කියන්නේ? අපි පොලිසිය නිලධාරීන්නේ. අපිට මේ කරු කිරීමක් නැහැනේ. නෑ මට ඔයාගේ ප්‍රශ්නේ තේරෙනවා. මට ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා LTT එක්ක කතා කරන්න. ඒගොල්ලෝ මේකට මේ සාම සාකච්ඡාවලට නැඹුරු කරන්න මට තියෙන ප්‍රශ්නය මේ ඔයාගේ ප්‍රශ්නයට වඩා වැදගත්. එම නිසා පටන් ගන්න නම් එපා කිව්වා. මොකද ජනාධිපති මට කියලා තියෙන්නේ මොනම හේතුවක් වුණත් මේක සටනට යන්න එපා. සටනට යන්න එපා කියන තර්කය තමයි තිබුණේ. ඉතින් අපිත් කියලා තිබ්බේ. නමුත් මම එකක් කියලා තිබ්බා අපේ සොල්දාදුවන්ට. මම එතකොට අම්පාරේ හිටියේ. මං කියලා තිබ්බා ගහන්න එපා. මොනවත් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. නමුත් ප්‍රශ්නයක් වුණොත් අවසාන තීරණය ගන්න අපි. මං ඒකට ඔයගොල්ලොන්ට වගකීමක් දෙනවා. ඇත්තටම මේ ඔබතුමාගේ ඒ උපදෙස් මමත් එතකොට ඔබතුමා යටතේ ඒ කනිෂ්ඨ නිලධාරියෙක්. ඔය පණිවිඩය අපිට ලැබුණා. ඔයගොල්ලෝ පටන් ගන්න එපා. නමුත් සූදානම් වීම කරලා තියෙන්න ඕනේ. අපි අවශ්‍ය ක්‍රියාකාරී අපි කරමු. කියන මතය. එතකොට ඒ විදිහේ තමයි මේ වාතාවරණයක් මේ 1990 දී මේ තත්ත්වයට තියුණේ. මේ සාම සාකච්ඡා යන අතරේ රජයත් LTT එකත් අතරේ හමුදාවට ඒක කොහොමද බලපෑවේ? ඒක විශාල ලෙස බලපෑවා. මොකද LTT එක බොහොම උපක්‍රමිකශීලීව
අවශ්‍ය ස්ථාන අපේ කඳවුරු මොනවද කියලා දැනගෙන ඒවා මේ ප්‍රහාරෙල්ල කිරීම සඳහා පෙර සූදානම් දිගටම සිදු වුණා. ඊට පස්සේ ඉන්දියන් සාම හමුදාව විසින් පුහුණු කළා මෙහෙ ස්ථාපනය කරපු TNA කිය වර්තරාජ පෙරුමාල්ගේ පක්ෂයේ සමාජිකයෝ ඒගොල්ලොන්ට විරුද්ධව ඉස්සෙල්ලා ඇටැක් එක දුන්නා. හරිද? LTT පාලන ප්‍රහාරය දුන්නේ හමුදාවට නෙමෙයි ඉන්දියන් හමුදාවෙන් පුහුණු කරලාද TNA කියන මේ කණ්ඩායමට. ඔව්. එතකොට TNA එක හිතුණා අපේ සහයෝගය ඇතිව තමයි මේක වුණේ කියලා. ඔව්. එතකොට අපි දැන් කරගන්න දෙයක් නැහැ. මට තාම මතකයි. එතකොට අපි අම්බාරේ එක අනුකණ්ඩයක් තිබ්බා මංගලගම කියලා. ඒකේ අනුගන්න බාර නිලධාරි මට කිව්වා සර් මේගොල්ලෝ මෙහෙම ඇවිල්ලා බාර වෙනවා මොකද කරන්නේ? මම කිව්වා බාර වෙනවා නම් බාර ගන්න ජීවිතම බේර ගන්න ඕන. ආවි පාතුරෝ මාරා මේවා ගෝනි පිටි. LTT ප්‍රහාරය දෙනකොට TNA ද්‍රවිඩ ඒ කණ්ඩායම පැමිණි අපේ හමුදාවන් විතර තමයි බාර වීම අද සම ජීවිත බේරා ගැනීම තමයි. ඔව් ඉතින් කියන්නේ මෙහෙමනේ මරණයක් හෝ යම් ප්‍රශ්නයක් ඇතිවීමට තියෙනකොට ළඟම ඉන්න එක්කෙනා ගාවට යන්නේ. එතකොට ඒ බලන්නේ සිංහලද දෙමළද මුස්ලිම්ද කවුද කියලා යකා වුණත් බේරන්න පුළුවන් කියලා හිතාගෙන තමයි යන්නේ. ඉතින් අපි ඒගොල්ලෝ අපේ කැම්ප් වල තියාගෙන ඒගොල්ලොන්ට අවශ්‍ය කෑම පාසුකම් ආරක්ෂා ඒවා ඔක්කොම ලබා දුන්නා. ඊට පස්සේ මට සිදු වුණා මැයි මාසේ 22 වෙනිදා බලෑනියත් එක්ක මඩකලපුවට යන්න. එතන හිටියේ සියලයි වන්සියලයි ඔවුන් වෙනකොට මගේ බලෑනිය ස්ථානගත වුණා. අනුකණ්ඩ 5යි තිබ්බේ. නමුත් මගේ එක කණ්ඩායමක් 6 ගැමුණු හේවා බලෑනිය ආරම්භ කිරීමට මට මුඩුව හරින්න සිදු වුණා. මාත් ඇත්තටම ඒ සමග තමයි ආයෙ වෙන බලෑනියට අනියුක්ත වුණා. ඉතින් මට එතකොට ඉතුරු වුණේ පාබල කණ්ඩායම් රයිෆල් කණ්ඩායම් 3යි සහ ආධාරක බලෑනි මුලස්ථාන. මම හිටියේ කල්ලඩි මට කලපුවේ. මට හුඟක් උතුරෙන් හිටියේ කිරාන් කඳවුර. ඊළඟට කිරාන් කඳවුරෙන් අපිට තිබුණා වෙල්ලවාඩි කියලා මේ දීවර ගම්මානයක් ආරක්ෂා කිරීමට. ඉතින් ඒකේ ප්ලටූන් එකක් අපි යවලා තිබ්බා එතන ආරක්ෂා කරන්න. ඊට අමතරව 6 එකට අලුතෙන් අනියුක්ත කරපු බටපිරිස් 100 එකෙන් හිටියා කලවංචි කුඩි කල්මුනේ. දැන් මම සම්බන්ධීකරණ නිලධාරි වුණාට මම ඒගොල්ලෝ දැකලවත් නැහැ. ඉතින් 22 වෙනිදා මම 22 වෙනිදා නේ මම ගියේ 23 වෙනිදා. මොකද 22 වෙනිදා අපිට 6 වෙනි ගැමුණු හේවා බලෑනියේ ආරම්භයට මට සහභාගී වෙන්න සිදු වුණා දියතලාවේ. ඒකට පස්සේ මම ඊළඟ දවසේ තමයි ගියේ. ඊළා මම වැඩ බාරගත්තා. මට ගිය ගමන් මට තේරුණා තත්ත්වය නම් මෙතනම් සුබදායි නොවන බව. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ටිකක් නිරීක්ෂණය වෙනවා. ඔව්. ඊට පස්සේ ඉතින් නමුත් අපිට මේක කරන්න බෑ. අපි උසස් මූලස්ථාන වලට කිව්වොත් කෙලින්ම කියන්නේ හමීද් මහතා කිව්වනේ තමුකව මොනවත් කරන්න එපා කියලා කිව්වා. මම ඇත්ත වශයෙන්ම මේක සිද්ධියක් කියන්නම්. මම ඒකට උපක්‍රමයක් වශයෙන් මට තිබ්බා යුනිකෝන් දෙකක්. මම එකක් තියාගත්තා සන්නද්ධ රථ දෙකක්. එකක් මගේ කඳවුරේ තිබ්බා කල්ලඩි. අනිත් එක මේ කිරාන්වල. ඒකල මම කිව්වා ඕනෑම කාර්යයක් සඳහා වාහන දෙකක් යා යුතුයි. මේ සන්නද්ධ රථය යා යුතුමයි. හරිද? මට අහුවෙන්න එපා සන්නද්ධ රථය නැතුව යන තනි වාහනයෙන් ගිහිල්ලා විශේෂයෙන් සැහැල්ලු වාහන යවලා අමාරු වැටෙන්න එපා කිව්වා. ඉතින් මේ වාහනේ පොඩි ප්‍රශ්නයක් වෙලා ඒගොල්ලෝ වාලච්චේන මේකට ගියා හදන්න. යනකොට එතන හිටියා LTT එකේ කට්ටිය. ඒගොල්ලෝ කිව්වා ඔයගොල්ලොන්ට එන්න බෑ මේකට. අරගෙන මේක දීලා ප්‍රශ්නයක් ඇති වුණා. ඒගොල්ලෝ මේ තර්ජනාත්මක ලෙස එතන හිටපු නිලධාරි නැති වුණා පසු කාලීන මේ අරවයව අපේ නෑ එයා ගියේ නෑ.
එයාට කිව්වා තමුන්ට එන්න බෑ කියලා. එයා කිව්වා නෑ මම මේක කරගෙන තමයි යන්නේ මම මේකට තමයි ආවේ ඔයගොල්ලෝ නවත්තන්න බෑ කිව්වා. ඊට පස්සේ එයා තර්ජනාත්මක වෙඩි තියන්න හදනකොට වාසනාවට එතන හිටිය ජේෂ්ඨ LTT කාරයෙක් කිව්වා නෑ මේක කරන්න එපා මොනවා ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ මෙයා කොහොම හරි වැඩේ කරගෙන ආවා. මිනිහා කඳවුරට එන්න ඉස්සෙල්ලා මට එනවා බලසේනාධිපතිගෙන් පණිවිඩයක්. LTT එකත් එක්ක ඔයාගේ සෙබළුන් මෙහෙම යම් බේදවීමක් ඇති වෙලා තියෙනවා මේක කරන්න බෑ මං කියලා තියෙනවානේ. ඊපස්සේ මං කිව්වා මම වාසනාවට මට පණිවිඩය ලැබුණා. මම කිව්වා නෑ සර් මේකයි උනේ. නෑ එයා පිළිගත්තේ නෑ. එයා පිළිගත්තේ LTT එකෙන් කිව්වේ. ඒ අත්දැකීම් බොහොමයක්. ඔව් ඊට පස්සේ ඉතින් මං ඔය වැඩි කතා කරන්න ගියේ නෑ. ඔය තත්ත්වයක් තමයි එතකොට මේ ඔය යුද්ධය ආරම්භ වෙන්න ඉස්සෙල්ලා තිබුණේ. මේ දැන් යුද ප්‍රදේශයේ. හමුදා වශයෙන් ඔබතුමා පළවෙනි ගැමුණුවා බලෑණිය වශයෙන් කොහොමද සූදානමක් කරගත්තද? දැන් මේ තේනවා යම් ඩෙවලොප්මන්ට් එකක් දැන් වාදනයක් සිද්ධ වෙනවා යම් කොයි වෙලාවක ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්. මගදී වගේ පොඩි කතන්දර වෙනවා ගැටුම් වෙනවා. ඒ නිසා කොහොමද බලෑණියක් වශයෙන් ඔබ සූදානම්? ඔව් ඉස්සල්ලාම ඉතින් කඳවුරු සුරක්ෂිතභාවය තියෙන්න ඕනේ. මට තේරුණා මේ ඉස්සල්ලා හිටපු කට්ටිය ඉතින් ඒතරම් මේ ආරක්ෂා ගන්න සැලකිලිමත් වෙලා නැහැ වගේ මට පෙනුන විදියට මම ඉස්සල්ලාම කිව්වා ට්‍රෙන්චස් කපන්න කියලා. එතකොට අපේ වෙල්ලවාඩි වල මට තාම මතකයි සොල්දාදුක් වෙනවා සර් මේකේ කපලා වැඩක් නැහැ වතුර එනවා අඩියක් කාරපුවම වැල්ල ගාවෙන්නේ තියෙන්නේ. මං කවදාම වතුර තිබ්බත් නැත පාරනවා මං තාමදර කියන්නේ නැහැ කියලා මම බැනලා කොහොම හරි මේ ටික හැරුවා. ඊට පස්සේ ඒක සූදානමක්. ඊට පස්සේ මම මේගොල්ලන්ට අතිරේක පතුරෝම් ඒවා උසස් මූලස්ථාන වලට නොදන්වා මම මේගොල්ලන්ට ලබා දුන්නා. ඔව්. ඒකල්ල මං කිව්වා ප්‍රශ්නයක් ඇති වුණොත් ඔයගොල්ලෝ මේක මැඩ පවත්වන්න ලෑස්ති යන්න කියලා. එහෙමයි මගේ සූදානම. අනිත් එක මම උපදෙස් දීලා තිබ්බා. ඒ අම්පාරේ ඉඳන්ම ඒගොල්ලෝ ආරම්භ කරොත් අපි අවසන් කරනවා. අපි අවසන් කරමු නේද? අපිට නිකම්ම වෙන්න බෑ. දැන් මෙවැනි තත්ත්වයක් තමයි නැගෙනහිර ප්‍රදේශයේ මේ වෙනකොට තිබුණේ. ඒ කියන්නේ ත්‍රස්තවාදීන් මේ සාම කතා රජයත් එක්ක යන අතරේ ඔවුන්ගේ බල පරාක්‍රමයේ පතුරවමින් සැරිසරමින් නිදාසේ සැරිසරමින් හමුදා කණ්ඩායමක් ගැටුම් ඇති කරන උත්සාහ ගනිමින් සිටිනවා. ඒ වගේමයි ඔබලා දකින්න කඳුරු ආවට දැන් තර්ජනාත්මක ලෙස ඔවුන්ගේ වර්ධනයන් ඔවුන්ගේ හැසිරීම් රටා සිද්ධ වෙමින් පවතිනවා. ඔවුන් අවශ්‍ය දේ ඔවුන් කරගෙන යනවා යුද්ධයක් සඳහා ඊළඟට අවශ්‍ය දේ. ඔබලා බලෑනියක් වශයෙන් ඔබ කියන්නේ ඉහළ මූලස්ථාන වලින් නොදැන්නුවත් ඒ වෙලාව අපි දකිනවා සීමා සහිත පතුරම් ප්‍රමාණයක් බොහොම ප්‍රමාණයක් තමයි කඳුරක තිබුණේ. ඔබ එතනින් එහාට අමතර ඒ අවශ්‍යතාවයන් ලබා දෙන්න. ඒ වගේම සෙබ්ලොන්ට යම් අනදීමක් කරනවා ආරම්භ කළොත් අපි අවසන් කළේ. ඒක අපිට තවත් යටත් වීමක් කරන්න බෑ. ඒක තමයි. හොඳයි මේ தত্ত্বය යටතේ තියෙද්දි ඊළඟට මේ කතාව උත්තරය යනවා. ප්‍රහාර එල්ල වෙන්න ගන්නවා කඳුර වලට. ඒක ප්‍රධාන උනේ ඉරාන්. අපි ඒ ගැන කතා කරමු. ඔව් දැන් ඊට ඉස්සෙල්ලා මට මම හිතන්නේ ඒක හැන්දෑවේ 4ට විතර ඉවත් කිරාන් කඳවුර මේ LTT එකෙන් මට කතා කරලා සිංහලෙන් කතා කරේ. මට කතා කරලා කිව්වා මේ කිරාන් කඳවුර යටත් වෙන්න කියන්නේ අපි මොනවද ඒකම කරන්නේ ඔක්කොම ගෙනලා LTTෙන් කතා කරලා ඔබතුමාට දැනුම් දෙනවා ඔය යටතේ තියෙන කිරාන් කඳවුරට සෙබළොන්ට යටත් වෙන්න අපි හානියක් කරන්නේ නැහැ. ඔව්. ඒතර සටන කොහෙවත් පත්තු වෙලා නැද්ද? නෑ පොලිසිය ඔක්කොම යටත් වෙලා. ඔව් මේ පොලිසියට දැනුවත් කරලා යටත්. ඔව් ඒ කියන්නේ මෙහෙමනේ. පොලිසිය මේ ප්‍රහාර වලට සූදානම් 100ක් විතර වට කරපුවාම ඒගොල්ලෝ කරන්න දෙයක් නැහැ නේ. රාජකාරී කරපු පොලිසිය. දැන් පොලිසිය පුළුවන් කට්ටිය පිට වුණා සමහර කට්ටිය යටත් වුණා. ඒ හමුදා කඳවුරු ළඟ හිටපු පොලිස් ස්ථාන වලට හමුදා කඳවුරට බොහොම සීමිත ප්‍රමාණයක්. ඊට පස්සේ දැන් මේ ප්‍රශ්නේ ඇති වෙච්චාම මම ඇහුවා ඇයි මේ ඔය මේ එකපාරට මේම කතා කරන්න කියලා. නෑ මේ අපි හදිසි තීරණයක් කරන් තියෙන්නේ මට ඉක්මනට උත්තර දෙන්නකෝ විනාඩි 5ක් දෙන්න මම ජනාධිපතිගෙන් අහලා කියන්නම්. අත් වශයෙන් මම ජනාධිපතිගේ ටෙලිෆෝන් නම්බරේවත් ගන්න. හරිද? ඊට පස්සේ මම කතා කරා අපේ බලසේනාධිපතිට. බලසේනාධිපති කියනවා
ඔයාට ඔය තර්ජන මෙහෙම කරාට ඔයාට මතකනේ හමිද් ඇමතිතුමා කිව්ව දේ ආරම්භ කරන්න එපා. මම කිව්වා මේ යටත් වෙන්න කියනවා. මම මොකද කරන්න කියලා ආපුවාම ආරම්භ කරන්න එපයි කියනවා. මට තේරුණා මෙයා මේකෙන් ගැලවෙන්නමයි හදන්නේ, වගකීම ගත් නෑ. ඊට පස්සේ මම සේනාංකාධිපති, දැන් බල සේනාධිපති හිටියේ අම්පාරේ, සේනාංකාධිපති හිටියේ අනුරාධපුරේ. එයාට විශේෂයෙන් කියන්න ඕනේ, එයා කෙලින්ම කිව්වා ඉරාන් මුළු රටම බලා ඉන්නවා ඔයා ගන්න ක්‍රියාමාර්ගය. කොහොම හරි මේක සටන් කරලා ජය ගන්න කිව්වා. කවුද සේනාංකාධිපති හිටියේ ඉංජිනේරු රෙජිමේන්තුවේ ස්ටැන්ලි සිල්වා කියලා. හරිද? ඒක බය නැතුව මෙහෙම මං කිව්වා සර්, බය කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. අවදානම බොහොම වැඩි. ඉතින් පටන් ගත්තට පස්සේ අපිට සහයෝගය ලැබුණ නැත්නම් නෑ මම බය වෙන්න එපා, මම ඔක්කොම සහයෝගය දෙන මම දැන් නේවි එකටත් කියලා තියෙන්නේ, ඔක්කොටම කියලා තියෙන්නේ පුළුවන් දේ අපි ලබා දෙනවා කිව්වා. එතකන් කොහොම හරි සටන් කළා මේක ඉන්න. ඒක අපරාධ කියන්න බෑ. ඔන්න ඒක ජේෂ්ඨ නිලධාරි. ඒ වගකීම ගත්තා. ඔව් කරගෙන. මේ වෙනකොට පොලිසිය යටත් වෙලා ඉවරයි. ඔව්. හුඟක් දෙනා ඔවුන්ටත් ඉතින් ඒ වගේම ඔවුන්ගේ උසස් නිලධාරීන්ගෙන් ලැබෙන්නත් ඒ වගේ අනක් තමයි. නෑ. එතකොට මගේ කඳවුරේ, ඒ කල්ලඩි කඳවුරේ ඒක ඉස්සර පොලිස් STF කැම්ප් එකක්. ඉතින් ඒකේ ASPලට වෙනම කෝටර්ස් තිබ්බා, SSPට කෝටර් එකක් තිබ්බා. ඒගොල්ලෝ ඔක්කොම හිටියේ මගේ, ඒ කියන්නේ මගේ කැම්ප් එක කියන්නේ අපි ඒගොල්ලෝ රට ගාලා ඒගොල්ලෝ වෙනම හිටියේ. අපිත් එක්ක සම්බන්ධයක් නැහැ. මේක වෙච්ච ගමන් ඒගොල්ලෝ මගේ ශැලයකට ඇවිල්ලා මට කිව්වා අනේ මේ අපි බේරලා දෙන්න මේ. මම කිව්වා ඔයගොල්ලෝ බේරනවා දියා මම බේරීමත් මට ෂුවර් නෑ. ඒක නිසා කරුණා කළා මම මේවා කරන්නේ නැතුව මට මේ කාර්යය ඉටු කිරීමට ඉඩ දෙන්න. ඊට පස්සේ අපිට එන්න කිව්වා මෙයා හමුදාපති අපේ ඩිරෙක්ටර් ඔපරේෂන්ස් ජනරල් විමල් රත්නයි එයා ෆෝස් එකෙන් පොලිසියෙන් උත් ඇවිල්ලා හිටියා ජේෂ්ඨ නිලධාරි කෙනෙක් සහ එයා ෆෝස් එකෙන් උත් ඔෆිසර් කෙනෙක්. ඒකල්ලා ජේෂ්ඨ නිලධාරීන් අපෙන් ඇහුවා දැන් තත්ත්වය හමුදාපති අහනවා. පුළුවන් නේද මේ හිරාන් ගන්න? මං කිව්වා සර් පුළුවන් ඕන බෑ කියන එක නෙවෙයි මෙතන තියෙන්නේ. අවදානම වැඩි, අපිට මොනවද ලැබෙන සහයෝගය. හරිද? මේක කරුණාකරලා තේරුම් ගන්න. එතකොට ඒ වෙලාවේ පොලිස් උසස් නිලධාරී SSP දෙමළ නිලධාරි කෙනෙක්, එයාට තර්ජනයක් ආවා ඒ පොලිසියෙම ඉන්න අනිත් කට්ටියගේ. ඉතින් කොහොම හරි සාකච්ඡාවෙන් පස්සේ අපි ඉතින් තීරණය කරා ගහගන්න. එතනින් පොලිසිය ඇහුවා මගෙන් ඔයාට පොලිසියට සහයෝගය දෙන්න පුළුවන්ද කියලා. මම කිව්වා මට සහයෝගය දෙන්න දෙයක් මටවත් නැහැ. කාලතුවක්කු සහාය නැහැ, ගුවන් සහාය නැහැ. අපේ කඳවුරු කිලෝමීටර් 20ක් 25ක් ඈතින් පිහිටලා තියෙන්නේ. ඉතින් අපේ කඳවුරු වලට આવොත් අපි දෙන්නම් සහායය. ඔව් අපිට ගිහිල්ලා ආරක්ෂාව අපේ ළඟට આવොත් අපි ඒ සටන ගෙනියනවා. ඔව් අපි ඒගොල්ලෝ ආරක්ෂා කරන්න මේවා කරනවා. ඉතින් කීප දෙනෙක් ආවා ඒ වගේ කලවංචි කුඩි වලට විශේෂයෙන්. ඒකල්ලා මම කිරාන් වලට ආවේ නෑ. ඉතින් මම හිතන්නේ කලවංචි කුඩි වලට විතරයි. ඊට පස්සේ පොලිස් මඩ කලපුවේ හිටිය පොලිස් කට්ටිය විශාල ප්‍රමාණයක් ආවා එයාෆෝස් කැම්ප් එකට. ඒගොල්ලන්ට දුන්නා විනාඩි 5න් ඉවත් වෙන්න කිව්වා. ඊට පස්සේ LTT එක මේවා ඔක්කොම බාර අරන් සෙට් වලින් බානිනවා, පොලිස් සෙට් වලින් දෙමළෙන් බැනගෙන යනවා. ඉතින් මම මේ පොලිස් දැන් අපේ කඳවුරේ හිටිය පොලිස් මන් කිව්වා ඕක දැන් අහගෙන ඉඳලා තව මේවා වෙනවා දෙමළ ගේනවා. ඒ පොලිස් දාන ඔක්කොම LTT එකෙන් අත්පත් කරගත්තා. අත්පත් කරගෙන ඉවරයි. මිනිස්සුන්ට ජය ගන්න ඉඳපුවාට මොකද සෙට් අහගෙන ඉන්නවා. එතකොට ඒගොල්ලොන්ගේ එතන තිබ්බ රත්තරන් අරවා බේ ඔක්කොම ගත්තා LTT එකේ. ඊට පස්සේ බාරණු පොලිස් ඔහොම අරගෙන ගියා. ඔව් බාරණු පොලිස් අරගෙන ගියා. ඔක්කොම 678ක් තිරුක්කෝවිල් වලට, ඒ කියන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් වලට ගිහිල්ලා වලවල් කපන්න ඒගොල්ලෝ දාවම වලවල් කපලා මේවා කරලා වැඩි තියලා තියෙනවා. ඔව් ඇත්තටම ඒක ඉතා සංවේදී අවස්ථාවක්. පසු කාලයකදී මම 6 වෙනි ගමුණේ බලයනියත් සමග ওই ප්‍රදේශයේ ක්‍රියාන්විතයකට ගියා.
ඒ රූපස්කුලම් ඒ ප්‍රදේශය. එතකොට අපි එතකොටත් දැක්කා ඒ මීගිය පොලිස් නිලධාරීන්ගේ ඇට කටු තැන් තැන්වල වැටිලා තියෙනවා. බොහොම සංවේදී මේ වගේ ගන්නාලද රජයක් හෝ හමුදාවක් පොලිසියක් ගන්නලා තීරණ මේ විශ්ව කොන්දන අහිංසක මිනිසුන්ගේ ජීවිත පූජාවෙන් අවසන් කරලා. හරි ඒ විදිහට යනකොට එතකොට මේ වාතාවරණය ඇති වෙනවා. දැන් ඔබට ප්‍රහාර දෙන්න ගන්න කවුද? එදා හැන්දෑවේ පාමා ටයර්ඩ් මට කියනවා කිරාන් වලින් සර් මේගොල්ලෝ මගේ පෙරිමීටර් කරන ඇවිල්ලා රෑවීගෙන එන්න මේ ලාස් ලයිට් අවස් වෙනකොට ආවටට කිට්ටු කරනවා LTT එක. ඔව් නෑ ඒකල්ලා එක පට්‍රෝල් එකක් කියලා දෙන 9 දෙනෙක්. GPMG එකක් එක්ක ඇතුල් වෙන්න හදලා තියෙනවා අපේ සෙන්ට්‍රි ගහලා තියෙනවා 9ට. එතනම. හරිද? ඊට පස්සේ වෙඩි වර්ෂාව. එතනින් පටන් ගත්ත වෙඩි තියන්නේ ඒ කියන්නේ පළවෙනි 11 වෙනිදාම හන්දෑවේ ඉඳන් වෙඩි වර්ෂාව පටන් ගත්තා. ඊට පස්සේ දැන් මේගොල්ලොන්ට එක බිලට් එකයි තියෙන්නේ. ඒකලා මම අර කිව්ව බංකර් ට්‍රෙන්චස් කපුවාට තමයි පැනලා තියෙන්නේ. වතුර පිරුණාට අන්න අවශ්‍යතාවය ආපු වෙලාව. ඔව් ඒගොල්ලෝ මට පින් දුන්නා ඒ වෙලාවේ. මට මේ බැන්න මෙවර නමුත් ඒ වෙලාවේ ඒගොල්ලෝ ජීවිතේ බේරා ගැනීමේ චේතනාව. සූදානම. ඔව් ඊට පස්සේ දැනගත්තා. දැන් ලිඳ තියෙන්නේ කඳවුරේ එලිමහන් ප්‍රදේශයක. ලිඳ ගාවට යන්න බෑ දවල් කාලේ වෙඩි තියෙනවා. දැන් වතුර නැහැ. දැන් වට කරලා තියෙන කඳවුර. ඔව් වට කරලා ගහනවා. ඔය එක يعني ගහනවා නතර වෙනවා නතර වෙනවා. ඒගොල්ලෝ බලන්නේ මේ කඳවුර දැන් වැටේද කියලා. නමුත් අර පළවෙනි 9 දෙනාගෙන් තමයි මේක ව්‍යාර්ථ වෙන්නේ. කැඩුනා පළවෙනි එක හොඳ පාරක් දුන්නා අපේ ඉඳපුර. ඔව් මොකද බලාගෙනම හිටියේ ගහන්නනේ. දැන් මෙච්චර කල් ඔක්කොම මේවා කරලා තිබුණේ. දැන් සාම කතා ඉවරයි. දැන් ගහගන්න. ඔව් දැන් ඉතින් මොන සාම කතාවද? ඊට පස්සේ ගැව්වා. ඒතකොට මට කිව්වා මේගොල්ලෝ. මං හොඳයි. දැන් සූදානම් වෙන්න ඔල්ල එතකොට මට කිව්වා සර් රැට මේ කිසිම මේකක් නෑ අඩු ගානේ හෙලිකොප්ටරේ යවන්න මේ පුළුවන්ද කියලා මම කිව්වා මම බල්ලා කියන්න ඊට පස්සේ මගේ රේඩියෝ ඔපරේටර් කෙනෙක් හිටියා ගාමිණී කියලා මම එයාව එයා ෆෝස් එකට දීලා මම ඒ පයිලට් ගැනත් කියන්න ඕනේ පයිලට් ගේ නම මට දැන්ට අමතක වුණා එකපාරටම එතුමාත් නැති වුණා පස්සේ කාලේ 97 96 දිගින් දිගටම උපරිම සහයෝගයක් දුන්නා හෙලිකොප්ටරේ. ඔව් ඇත්තට අපි සිහිපත් කළ යුතුයි මේ යුද්ධයේදී ගුවන් හමුදාවේ ඔය හෙලියානා පදපු නියමුවන් ඔවුන්ගේ ගණන්ස්ලා අපිට උසාහය ඒවා ඇත්තටම මේ යුද්ධ හෙලිකොප්ටර්ස් නෙමෙයිනේ. ඔව් සාමාන්‍ය GPMG වගේ මේ තුවක්කු දෙකක් දෙපැත්තේ හයි කරන ඔවුන් ඒ කරපු සේවය වටිනවා. අපිට උඩින් එන සහාය දවස්වල සොල්දාදුවන්ට දෙයියෝ හැඩියා වගේ තමයි. ඕ නෑ අනිත් එක මෙහෙමනේ දැන් ඕක අනුමැතිය ගන්න කියනවා. ඒගොල්ලොන්ගේ අනුමැතිය ඉතින් උඩටම යන්න ඕනේ ගුවන් හමුදාපතිගේ තුමාගේ ඉඳලා ඕ එන්න ඕන. ඉතින් එවැනි වාතාවරණයකදී මේගොල්ලොන්ට තේරුණා අවදානම මේක වැටුනොත් ලොකු ප්‍රශ්නයක්. ඉතින් හොඳට සහාය දුන්නා. යන දීමට පෙර ඇත්තටම මේ නිලධාරීන් නියමුවන් ඉදිරිපත් වුණා සහාය දෙන්න. ඔව්. දැන් අපේ කඳවුර පොඩි නිසා පහසුවෙන් ඇතුල් වෙන්න අමාරුයි. හැමදැනම ට්‍රෙන්චර්ස් තියෙනවා වදිනවා. පේනවා එක්කෙනාට පේනවා. ඉතින් නමුත් ඊට වඩා අවදානම වෙල්ලවාඩි. නෑ. මෝටරුත් ගැහුවා. පුළුවන් ඒවා ගහලා අන්තිමට ක්ලෝරිනුත් ගැහුවා ගෑස් ගහලා අපි යයිද කියලා. ඒත් ගෑස් ප්‍රහාරයකුත් ලක් වෙනවා කිරන් කන්ද. ඔව් ක්ලෝරින් ගෑස්. ඒවා ගෙන ආවේ මේ වාලච්චේන කඩදාසි කම්මලේ කොහොමරි ඒක හුලඟ නිසා ඒක අනිත් පැත්තට ගියා නිසා ඒකත් අපිට වාසියක් වුණා. ඒ වුණාට ඒක බොහොම බරපතලයි. අපි කිසිම සූදානමක් තිබුණේ නැහැ ගෑස් ප්‍රහාරයකට. රසායනික ප්‍රහාරකන අපි අත්දැකීමක් තිබුණේ නැහැ. ඔව් ඊට පස්සේ ඒ වෙල්ලවාඩි කඳවුරේ මගේ හිටියේ 1.22යි. හරි ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා සර් අල්ලනවා අපි කොහොම හරි. දැන් මට ඒ පණිවිඩය එන්නේ කිරාන් වලට කියනවා කිරාන් වලින් මට කියනවා.
ඉතින් මම සෙට් එකේ මුළු දවසම වගේ සෙට් එකේ ඉතින් මම ආගෙන ඉන්න මොනවද වෙන්නේ කියලා ඒකලා මට පුළුවන් විදිහට මම උපදෙස් දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා සර් අපේ දැන් පතුරුන් ඉවරයි. මොකද ප්ලටූන්නේ ප්ලටූන් බේස් එකට තරම් අරන් යන්නේ නැහැ. එක නිලධාරියෙක් දෙන්නෙක් එක්ක ඉන්න. ඊට පස්සේ මං කිව්වා එහෙනම් හෙට උදේට ලෑස්ති වෙන්න මං අර ගුවන් නියමුවාට කිව්වා මෙහෙම එකක් තියෙනවා හරි සර් මං ගිහිල්ලා බස්සන්නම් වැල්ලේ දාන්නම් කිව්වා දාපු ගමන් ගන්න කිව්වා ඊට පස්සේ වැල්ලේ මෙයා ගිහිල්ලා දැන් අපි මෙට්ටවල බැඳලා වතුරුන් ටික දාලා දුන්නා දැන් එතන සිවිල් මාළු අල්ලන පිරිසක් හිටියා සිංහල මම හිතන්නේ 100ක් විතර. ඒ ළමයි වයසක කට්ටියයි ඒ දීවරේ. ඉතින් ඒ දීවර පවුල් ඔක්කොම ඊළඟ දවසේ කඳවුර නේවි එකට ආවා. නේවි එකෙන් ඇවිල්ලා ඉතින් මූදායිනේ තිබ්බේ. නේවි එකේ ගන් බෝට් එක ඇවිල්ලා මේගොල්ලෝ ඉවැකුවේට් කරා. ඒකෙදි මගේ කට්ටියට දෙන්නෙකුට ඔය සුළු තුවාල එක්කෙනෙක්වත් මැරුන්නේ නැහැ. ඉරාන් වල එක්කෙනෙක් මැරුණා. පළවෙනි වොලියුම් එකේ. නමුත් LTT එක හොඳට විනාශ වුණා. ඒ සටන රාපු LTT එකට ඩැඩි ප්‍රාරෝ මිය ගියා. ඕදෙනෙක් ඔබලා කඳුර රැකගෙන හිටියා දින කිහිපයක්. ඔව්. අත් වශයෙන්ම දින 5ක් විතර දැන් මගේ කඳවුරට කල්ලඩි වලට ආවේ 19 වෙනිදා. කියන්නේ දවස් 8ක් මම මෙහෙම මේ සීමා වෙලා හිටියේ මගේ කඳවුර වටේත් බංකර් හැදුවා. එතකොට මට මගේ බඩිය ඇවිල්ලා කිව්වා සර් බංකර් හදලා තියෙනවා සර්ගේ ඔෆිස් එක ගාවත් කිව්වා. මම කිව්වා ඔය බංකර් බලන්න නෙවෙයි මට තියෙන්නේ අණ දෙන්න. නෑ සර් මේක පොඩ්ඩක් ඇවිල්ලා බලන්න කියලා මිනිහා මට කරදර කරනවා. ඊට පස්සේ බැරිම දැන මං ගිහිල්ලා බලනකොට මට ඩෙලෝසිය රත්තුනා මේ මගේ මගේ කාර්යාලයේ ඉඳන් මීටර් 5ක් ඇති SLR රවියක් අරගෙන ඉන්නවා එක්කෙනෙක්. ඊපස්සේ මං එළියට ආපු ගමන් මං කිව්වා කට්ටියට ලෑස්ති වෙන්න කියලා. බටල් ලෝඩ ගහලා ලෑස්ති වෙනවා දැන් මං දෙන්න නියෝගය කියලා මම මං එයා ෆෝස් එකට කිව්වා දැන් ඔන්න මං ප්‍රහාරය එල්ල කරනවා මුන්ට යන්න කියන්නේ නැත්තම් මං ගහනවා. ඊට පස්සේ මන් දන්නේ මොකක් හෝ හේතුවක් නිසා කවුදෝ වෙඩි තිබ්බා. LTT එකෙන් අපිට වෙඩි තිබ්බද අපෙන් LTT එකට වෙඩි තිබ්බද කියලා මට ෂුවර් නෑ. විනාඩි 5යි ගියේ රතිඤ්ඤපත් වුණාගේ අපේ කට්ටිය මහපාරේ. ඒ කියන්නේ මීටර් 400ක් විතර ක්ලියර් කරා. ඊට පස්සේ බංකර් වලට ගිහිල්ලා ඒගොල්ලෝ කියනවා මේවා තිබ්බා කෑම බිස්කට් වතුර එතනින් ගියා. තත්ත්වාදී ඉතින් ආටෝප බංකර් ඔක්කොම විනාශ කරගෙන අපේ කට්ටිය ක්ලියර් කරා. ඔය ඒ කියන්නේ හොඳ බංකර් ඒවා නිකන් මේ සුළුවේ මේ ගුවන් ප්‍රහාර වලට ආරක්ෂා වෙන පරිදි බංකර් අර සිමෙන්ති සිලින්ඩර් තියෙන ඒ සිලින්ඩර් වලට උඩින් ගෝණි දාන ඒවනි ඉතාමත් ප්‍රබල බංකර්. ඉතින් අවාසනාවකට අපේ කට්ටිය කලින් මේක කරපු නිසා බේරුණා. මේ ආකාරයට සටන දිගින් දිගටම සිද්ධ වෙනවා. ඔබේ කඳුරටත් ප්‍රහාර දෙන්න අපේ ඔබේ චබුලුන් විසින් ඉදිරියට පළවා හරිමින් විනාශ කරනවා. අනික් කඳුරට කිරා නැතුව අනික් කඳුරට ප්‍රහාර එල්ල වෙනවා. අපේ චබුලුන් දක්ෂ ඉබ්බිසි සටන් පද. දින කීපයක් මේ සටන් පවතිනවා. මේ ත්‍රස්තවාදීන්ට දරුණු ප්‍රහාර දරුණු හානි සිද්ධ වෙනවා. ඒකම අපේ සහායක වටපිරිස් ඔබගේ සහායට පැමිණෙනවා. ඒ අවස්ථාව වෙනකොට කොහොමද තත්ත්වය? ඔව් ඇත්ත වශයෙන්ම දින 3-4 වෙනි දවසේ තමයි ජෙනරල් ඩෙන්සිල් කොබ්බගඩුව රේඩියෝ සෙට් එකට ඇවිල්ලා මට කිව්වා මම රීන්ෆෝස්මන්ට් එක එවනවා මෙහෙම අතිරේක වටපිරිස් ඔබගේ සහායට කියලා මට කිව්වා. මම කිව්වා සර් පුළුවන් නම් එන්න කියලා. මට ඒ වෙලාවේ මගේ මානසිකත්වයේ බොහොම පහළ මට්ටමක තිබුණේ. මොකද අපි ඉල්ලන එකක්වත් ලැබෙන්නේ නැහැ. මුලදී අනදීම් ලැබුණේ නැහැ. පසු කාලයක සප්ලයි ලැබෙන්නේ නැහැ. වතුරවන්නේ කෑමන්නේ ඔක්කොම නැහැ. ඉතින් එයාට එතකොට මම හිතන්නේ ටිකක් තරහ ගියා. කිව්වා නෑ මම එනවා කිව්වොත් මම එනවාමයි කියලා මට තර්ජනාත්මක ලෙස කිව්වා. ඊට පස්සේ මම සද්ද නැතුව හිටියා. ඊට පස්සේ තිබ්බා. ඊපස්සේ උතුරෙන්
කිරාන් කඳවුර සඳහා ජෙනරල් ඒ කාලේ බ්‍රිගේඩියර් ඒ.එම්.යු සෙනවිරත්නයි එයාගේ යටතේ 4GW එකයි 5VIR එකයි 5VIR එක අලුතෙන් ආරම්භ කළා. ඒ බලයනි දෙක ආවා මෙහාට. දවසක් දෙකක් විතර ගියා, දවස් එකමාරක් විතර ගිහිල්ලා ඒගොල්ලෝ කිරාන් වලට ලං වුණා. එතකොට දකුණෙන් සිංහ රෙජිමේන්තුව පළවෙනි සිංහ රෙජිමේන්තුවයි පළවෙනි SF එකයි ජෙනරල් අශෝක ජයවර්ධන ඒ කාලේ බ්‍රිගේඩියර් අශෝක ජයවර්ධන එක්ක එව්වා පළවංචි කුඩුවට. ඊට පස්සේ මේ බටපිරිස් පැමිණීමෙන් LTT සාමාන්‍ය පරිදි එතනින් අයින් වුණා. ඒවත් වුණා. ඔව් දැඩි හානි සිද්ධ වුණා අපිට. නමුත් ඒගොල්ලෝ උත්සාහ කරා ඒගොල්ලොන්ගේ අවි සහ ඒ මලකණන් ඉවත් කරන්න අපි ඉඩ දුන්නේ නැහැ. ඔව්. ඉතින් ඒක නිසා පහර වලින් මැරිච්ච LTT ත්‍ස්වාදීන් කඳවුරට වැටි තිබුණා. ඔව්. එතකොට මට අද වගේ මතකයි බ්‍රිතාන්‍යයේ මම හිතන්නේ ටයිම්ස් එකේ පත්‍රවරයෙක් ඇවිල්ලා මට කිව්වා ඔයාගේ කී දෙනෙක් මරනවද කියලා. මං කිව්වා මගේ එක්කෙනා මැරෙන්න වෙන්න බෑ. LTT එකේ 100ක් විතර මැරලා ඉන්නවා. ඔයාගේ එක්කෙනෙක් මැරෙන්න නම් මට විශ්වාස කරන්න බෑ කියලා මට කිව්වා. ඉතින් ඒ ප්‍රහාරයෙන් අපි ජය ගත්තා. නමුත් නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා. හමුදා නිලධාරි කෙනෙක් වශයෙන්. මෙතන මේ කිරාන් කඳවුරේ සේවය කළේ දාන දීම සිද්ධ කරේ පසු කාලයක සුමිත් පෙරේරා. පසු කාල රිවිනස් මේමුදී මේ යනවා. මෙතන වීරත්වයෙන් සටන් කරන තමුන්ගේ සොල්දාදුන් බේරාගත්තේ නිලධාරියා පසු කාලයකදී රිවිනස් යාපනය ප්‍රදේශයේ සිදු මෙහෙමකදී තාමත් දක්ෂ හොඳ නිලධාරියෙක් ඕසීපත් කරන්න අවශ්‍යයි. එතකොට හරි. ඔය මේ විදිහට අපේ සටන එතන කිරාන් සහ මඩකල්පයේදී ආරම්භක වශයෙන් පුපුරාගේ සටන අවසන් වෙනවා. නමුත් එතෙන් පස්සේ දිගින් දිගටම සටන් නැති වෙනවා. ඔබට මොකද්ද කියන්නේ මේ අවස්ථාවේ ඔබට ලැබුණු හමුදාමේ ඔබගේ ඉහළ නිලධාරීන්ගේ යම් සිදුවීම් ඔබ පැහැදිලි කරා. ඒ තමුන්ගේ චේන් ඔෆ් කමාන්ඩ් එකකින් ආපු ඒ තත්ත්වය කොහොමද රජය විසින් ලැබුණු සහාය මොකද මේ සටන් කරන නිලධාරීන්ට සොල්දාදුන්ගේ ධෛර්ය රැකවා ගන්න මේ සටන ගෙනියන්න නව ඒ මිනිත්තු අර වගේ යටත් වෙච්ච පොලිස් නිලධාරීන් සිදුච්ච දේ අපි දන්නෝ දැන්. ඔබට මේ සටන යන අතරේ මොන වගේ සහායද ලැබුණේ හමුදාවේ ඉහළින් සහ රාජ්‍ය පැත්තෙන්? දෙපැත්තෙම බොහොම අවම සහයෝගයක්. මොකද මට තේරුණ දෙයක් තමයි මේගොල්ලෝ දේශපාලන හිතවාදීකම් වලට පත් වුණ නිලධාරීන්. රයිට්. ඉතින් ඒගොල්ලෝ කැමති නෑ ඒගොල්ලෝ හමුදාමේ තීරණ ගන්න අකමැති වායක් වෙනවා. ඔව් හමුදාමේ තීරණය වුණත් මේ සාමාන්‍ය මේ මනුස්සකමේ තීරණ නෙමේ. ජීවිත එක්ක. ඉතින් ඒවා නොගැනීම මං හිතන්නේ ඒක දේශපාලනයකින් තිබුණු ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම පසු කාලීන මට දැනගන්න ලැබුණා මේ LTT එකට අපිත් අවි දුන්නා. එතනින් ගියාම සිමෙන්ති සල්ලි නැති දැන් හමුදාවට මේ යුද්ධය කරන්න බැරි වීමට ප්‍රධාන හේතුව මුදල් නැතිකම. නමුත් LTT එකට දුන්නා. ඒ දුන්නේ IPKF එක පලවන්න. IPKF එක පලවන්න මුවාවෙන් අන්තිමට අපිට තමයි ප්‍රහාරය. ඒ සම්පත් අපිට විරුද්ධව තමයි ඒ දෙවුනේ ඒක. ඔව්. ඒ වගේ සහායක් නැතු තනිතනියම ගෙනිච්ච සටනක් බවට පත් වුණා ඒ අවස්ථාව. නමුත් ඔබේ ගත තීරණය මේ හමුදාවේ ගමන් මඟ වෙනස් කරන්න ඉවහල් වුණා. හමුදාවක් යටත් වුණා නම් ඊට වඩා ලොකු විනාශයක් වෙන්න තිබුණා. ඒක හමුදාව ගැන තියෙන විශ්වාසය කඩාවැටීමක් තිබුණා. යුද්ධේ අවසානයක් වෙන්නත් තිබුණා. මොකද ඒ කඳවුරු කීපයක් යටත් වුණා නම් මරා දැමුවා නම් ඒ විදිහට අනිත් ප්‍රදේශවල සටන් ස්ටැබලුන්ගේ නිලධාරීන් චිත්ත ධෛර්යය ගැන කතා කරන දෙයක් නැති වෙනවා. ඔය වෙනි තත්ත්වයක් එක තමයි මෙයා. ඔබේ දැක්ම අනුව මම අවසාන වශයෙන් යන අපි මේ සටන් වල යෙදලා ඉන්න අපි ආවේගයෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. අපි මේ ඉඳපු අය ඔබතුමා මට වඩා බොහොම අත්දැකීම් තියෙන කෙනෙක්. එතකොට අපි විරුද්ධ පාර්ශ්වයේ අපි වගේ මිනිස්සු අපි ආදරට කිසි වෛරයක් එක සටන් කිරීමක් කරේ නැහැ. ඕනුත් යම් මතවාදයන් එක සටන් කරලා අපි අපේ ජීවිත බේරගන්න සටන් කරකට වෙන්නේ. රටක් බේරා ගැනීම සඳහා. දෙපාර්ශ්වයම අවසානදී හානි සිදුවන දේ. මෙවැනි පුපුරාය මෙවැනි කරදර මේ අපේ අතීතයේ ලැබුණු මේ බිහිසුණු තත්ත්වයන් ඉදිරියේදී ඇති නොවන්න ඔබතුමාගේ දැක්ම අනුව මොකද්ද මේ වර්තමාන සමාජයේ හමුදාවට පමණක් නෙමෙයි සමස්ත තරුණ පරපුරට දෙන්න පුළුවන් අදහසක් උපදේශක් අවවාදයක්? ඔව් ප්‍රධාන වශයෙන්ම
අපි ඉතිහාසය හොඳට අධ්‍යයනය කරන්න ඕන. දැන් මේ වුණ දේ මම හිතන්නේ බහු විශාල සංඛ්‍යාවක් දන්නේ නැහැ, විශේෂයෙන් තරුණ පරපුර. අනිවාර්යයෙන්. දේශපාලඥයොත් ඒ වගේම හමුදාවේ සේවය කරන කට්ටියත් සිවිල් ජනතාවක්. එතකොට වෘත්තීයමය හමුදාවක නම් මේවා සම්බන්ධව හොඳට වාර්තාගතව ලියලා තියෙනවා. කොහොමද දින්නේ, කොහොමද පෙරදුනේ, මොනවද වුනේ? අපි කවුරුත් මම දැකපු දෙයක් තමයි අපේ හමුදාවේ කවුරුත් කැමති නෑ අපේ වැරදි පෙන්නනවාට. බොහෝ වෙනස. නමුත් වැරදි වලින් තමයි ඉගෙන ගන්න ඕනේ. ඔව් නමුත් කැමති නෑ. පාරි. කැමති නෑ. එතකොට ජයග්‍රහණ වලින් අපි උඩඟු වෙනවා. අපි උද්දාමයටපත් වෙලා අපි හිතන අපි ඔක්කොම සියල්ල දත් කියලා. නෑ අපි අපේ වෙලාව හොඳ නිසා නැත්නම් අපේ දක්ෂතාවය ඒ වෙලාවට ඒ නිසා වෙන්න පුළුවන්. ඒ වෙන සතුරාගේ දුර්වලතාවය මත ඔහුගේ ඉගෙන ගන්න දේවල් තව බොහොමයක් තියෙනවනේ. අපි තරම් ජයගත්ත එහෙම. දැන් අපි ඇත්ත වශයෙන්ම විශ්ලේෂණය කරොත් සතුරා ගැනත් භූමිය ගැනත් දේශගුණය ගැනත් හොඳ අධ්‍යයනයක් තියෙනවා. ඒක හොඳට අධ්‍යයනය කරන්නේ නැතුව හමුදා නිලධාරියෙකුට ක්‍රියාන්විත කිරීමේ අපහසුතාවයක් තියෙනවා. ඒක වැදගත්. ඊළඟට හමුදාව විසින් තමයි මේ තීරණ ඔක්කොම ගන්නෙ. හරිද? ඒ සඳහා දේශපාලඥයන්ට මැදිහත් වීමක් නැහැ. ඒගොල්ලෝ හමුදා නිලධාරීන්ගේ උපදෙස් සහ නියෝග මත තමයි ක්‍රියා කරන්නේ. සැලසුම් සකස් කරන්න ඕනේ. පසුබහිනවාද, සටන් කරනවාද, කොහොමද සටන් කරන්නේ කියන එක බලන්න ඕනේ. එතකොට දැන් අපි මේ විශේෂයෙන්ම මේ ඊළාම් යුද්ධෙදී අපි සාම සාකච්ඡා 5කට සහභාගී. ඒ කියන්නේ අපි ඉගෙනගෙන නැහනේ. පළවෙනි සාම සාකච්ඡාව වැරදුනා. දෙවෙනි එක වැරදුනා. තුන්වෙනි එක වැරදුනාට පස්සේ තව මොන සාකච්ඡා කරන්නද? නේ? අපි මේ පාඩම් ඉගෙන ගන්න නැහැ ඉදිරියට. ඔව් ඉතින් ඒකෙන් බොහොම බලහානි සිද්ධ වුණේ ඒවත් එක්ක. ඔව් ඉතින් හැම සාම සාකච්ඡාවකට පස්සේ ඒගොල්ලෝ ප්‍රහාර එල්ල කරනකොට අපේ කට්ටිය අසත්. ඔව් දැඩි හානි වලට පත් වුණා ජීවිත දීපල. ඉතින් මම නම් හිතන්නේ ඒවා ගැන ඉතින් ඉස්සෙල්ලා අධ්‍යයනය කරන්න. අනිවාර්යයෙන්. ඊට පස්සේ අපි මේ සාම සාකච්ඡා වලට යන්නේ කිසිම විරුද්ධතාවයක් නැහැ. නමුත් අපිට තියෙන්න ඕනේ ඒගොල්ලොන්ට තියෙන ඒ ඉල්ලීම් වලට සමාන ප්‍රතිචාර හෝ ඉල්ලීම් තියෙන්න ඕන. අපිත් ඉල්ලීම් තියෙනවා. ඔව්. ඒක නෑ. එහෙම නැතුව මේ ඒගොල්ලොන්ට විතරක් වාසියට සිදුවෙන දේ ලබා දුන්නොත් මේ මෙවැනි ඛේදවාචක වලට උත්තරයක් නෙමෙයි ඒක ඇත්ත. ඉදිරියේදී මෙවැනි දෙයක් වෙන අපේ සමාජයේ ආකල්පමය පැත්තෙන් දේශපාලනපති කොන වගේ දෙයක්ද? ඒක නම් ඉතින් මෙහෙමනේ අපි කවුරුත් කැමති නෑ අවදානම් තත්ත්වයකට නැත්තම් මේ අරගලකාරී නැත්තම් යුද්ධමය තත්ත්වයකට කෙටියෙන් කවුරුත් කැමති නෑ. ඉතින් නමුත් පෙර සූදානම නැත්තම් අපේ කාර්ය හරියට ඉටු කරන්න බැරි නම් ඒ වෙලාවේ එහෙමනම් අපි දුර්වලයි නේ. අපිට නොයෙකුත් හේතුන් දෙන්න පුළුවන්. ඒ හේතුන් දුන්නට වැඩක් නෑ, වැඩේ කරන්න බැරි නම්. ඉදිරියේදී වෙන්න ඕනේ ඇත්තටම අපි කවුරුත් සහයෝගයෙන් සමගියෙන් ඉන්න නම් මේ පරණි ඉතිහාසය දැනගන්න ඕනේ. මොන දේද උනේ, අපිට වැරදුනේ කොතනද, හරි ගියේ කොතනද, ඇයි මේක ඇති වුනේ හේතුව ටිකක් මොන වගේද. නැවත ඒ දේවල් ඇති නොවෙන්න අපි හැමෝමත් එක්ක සුහදව අපේ අනිකාගේ හදගැස්ම හඳුනන පරිදි ජීවත් වෙන්න ඉතා වැදගත් කියලා හිතනවා. ඔව් ඊට අමතරව මම කියනවා අපිට තියෙන්න ඕනේ ජාතික ආරක්ෂක සැලැස්ම. ඒක පක්ෂ ભેද වලින් තොර විය යුතුයි. වෙනස් නොවිය යුතුයි. වෙනස් විය නොවිය එකක් විය යුතුයි. ඔව් ඒකල්ලා ඒකට අපේ හමුදාව සූදානම් වෙ යුතුයි. ඒකට අවශ්‍ය සම්පත් ලබා දිය යුතුයි. සම්පත් ලබා දිය. නැත්තම් ඒගොල්ලොන්ට කරන්න බෑනේ. ඉතින් හැම වෙලේම අපිට මම නම් කියන්නේ හැම වෙලේම මේ සුද්දගේ යුද්ධේ වැද්දගේ ආවෙන් කරන්න බෑ. ඒ වගේ දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. ඒ වගේම අපි මේ ඔබ කිව්වා හරිය අපි තියෙන පහසුකම් උපරිමින් ලබා දී යුතු මේක රටක මේක ප්‍රශ්න ඇතිවීමට පෙර වළක්වා ගැනීම වැදගත්. හොඳයි. එහෙමනම්
අද දවසේ අප මේ 1990 දෙවැනි ඊළාම් යුද්ධයේ ආරම්භයේ සමග සිදුවීම් කිහිපයක් පිළිබඳව අප දැනුවත් කිරීමට අප දැනුම් සම්භාරයක් එවන තුරු තත්ත්වය සාමාන්‍ය ජනතාව නොදන්නා තත්ත්වයන් පැහැදිලි කරනවා. ත්‍රස්තවාදීන් යටත් වීමට කියා තිබෙදී ඔබේ සබළු සොල්දාදුවන් සටන් ලැබුණා. ඒක ඉහළින් හමුදාව පැත්තෙන් අනදීමක් උඩින් ඔබට සහායක් ලැබුණේ නැහැ. දේශපාලන පැත්තෙන් ලැබුණේ. නමුත් ඔබගේ අනදීම සහ යහිටි නිලධාරීන් නිර්භීතත්වයේ නායකත්වයේ මත මේ සටන් ජයගත්තා. ත්‍රස්තවාදීන් ධර්ම ප්‍රහාරය කරමින් සටන ජය ගන්න ලැබුවා. ඉතින් මේ කරුණු කාරණා පිළිබඳව අප දැනුවත් කියමු. සත්‍ය තොරතුරු භූමියේ සිටි නිලධාරීක වශයෙන් අප සමස්තයක් වශයෙන් දැනුවත් කිරීම පිළිබඳව අද දවසේ මා ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අප මේ දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබට බොහොමත්ම ස්තුතියි අප සමග සම්බන්ධ වුණා. හරි. ඔබටත් බොහොමත්ම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නා. හොඳයි. අද දවසේ අප ඔබ සමග කතා බහ කරනු ලැබී ශ්‍රී ලංකා යුද ඉතිහාසයේ අති විශේෂ සුවිශේෂ පටනක් ගැන. එහි සමස්තය ගැන තමයි අපි කතා බහ කරනු ලැබේ. මේ සුවිශේෂ වන්නේ පළවෙනි ඊළාම් යුද වාතාවරණයෙන් පසු සන්නද්ධ හමුදාවන් තම කඳුරුවලට සීමා වී සිටින විට රජයෙන් හෝ හමුදාමය පැතින් නිසි අනදීමක් මග පෙන්වීමක් උපදෙස් නොමැති අවස්ථාවක සතුරා විසින් ප්‍රහාරයන් එල්ල කරනු ලබනවා. යටත් වීමට හොන් අනදෙනු ලබන හමුදා කඳුරුවේ සබළුන්. නමුත් ඒ වනට පොලිස් ස්ථාන බොහොමයක් එම නැගෙනහිර ප්‍රදේශයේ සතුරාට යටත් වී LTT ත්‍රස්තවාදීන්ට යටත් වී ඔවුන්ට අත්තු විරණම අපි කතා බහ කළා තිබුණා. ඒ සමගම මේ පළන ගැමුණුව බලයනිය ස්ථානගතව සිටියා මඩකලපුර ප්‍රදේශයේ ඔවුන්ටත් යටත් වන ලෙස ත්‍රස්තවාදීන් දැනුම් දෙනවා. ඒ පිළිබඳ උපදෙස් ලබා ගන්න කතා කළත් හමුදා ඉහළ තලවලිනුත් කිසි උපදෙසක් අනදීමක් ලැබෙන්නේ නැහැ මේ එහි සිටින නිලධාරීන්ට. දේශපාලන තත්ත්වයක් එසේමයි ඔවුන් නිසි මඟ පෙන්වීමක් උපදෙසක් ලැබී තිබුණේ. එවැනි අවස්ථාවක යටත් වීමට කියද්දී මේ නිලධාරීන් සහ සෙබළුන් යටත් නොවි සතුරා සමග සටන් කිරීමට ගත් තීරණය මතයි මේ වෙනස් වන්නේ. එදා යටත් වූවා නම් අපි ශ්‍රී ලංකා යුද හමුදාවට අද මේ 2009 දී මේ වන විට මේ සටන අවසන් කිරීමට සටන ත්‍රස්තවාදී විනාශ කොට රට මුදවා ගැනීමට රටක් ඉතිරි නොවන්නට ඉඩ තිබුණා. එදා ඒ කඳවුරු සතුරාට යටත් වුණා නම් අනිකුත් කඳවුරු සිටින හමුදා නිලධාරීන්ගේ සෙබළුන්ගේ චිත්ත ධෛර්ය බිඳ වැටි මේ සටන අත්හරින්නට ඉඩ තිබුණා. ලොකු විනාශයක් මගහැරුණු සටනක්. ඉතින් එහිදී ඔවුන් කළ කැපකිරීම අපේ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමා පැහැදිලි කරා. කොහොමද සිදු වුණේ? ජුනි 11 වෙනිදා සිට දින කිහිපයක් මේ සටන පැවතුණා. සහායක බට පිරිස් පැමිණෙන තුරු දැඩි හානි සිදු වුණා ත්‍රස්තවාදීන්ට. කිරණ කඳවුර ප්‍රබල ලෙස ප්‍රහාරණය එල්ල කරන ලද කුඩා කඳවුරක් ඔවුන් වටකර පහර දෙනු ලැබුවා. නමුත් ඒ සොල්දාදුවන්ගේ වීරත්වය නායකත්වය එඩිතර බව නිසාම කඳවුර රැකුණා. ත්‍රස්තවාදීන්ට දැඩි ප්‍රහාර දැඩි හානි සිද්ධ වුණා. කඳවුරදී මේ ගිය එකම සොල්දාදුවෙක් පමණයි මේ ගිය සැරයෙන් මුනිදාස. එවකට එම කඳවුරේ අනදීම සිදු කරනු ලැබුවා මේජර් සුමිත් පෙරේරා, ඒ වගේ කපිතාන් චින්තන මුණසිංහ, තව කනිෂ්ඨ නිලධාරියෙක් සිටියා ලුතෙනන්ට් සුමින්ද ජයසුන්දර. එතකොට මේ නිලධාරීන් තිදෙනාගෙම පසු කාලයකදී සුමිත් පෙරේරා කර්නල් වරයා විවිධ මෙහෙයුම් යාපනයේ ප්‍රදේශයේදී මේ යනවා. චින්තක මුණසිංහ මේ යනවා. අදට හමුදා කඳවුර තුල සිටි නිලධාරීන්ගෙන් සුමින්ද ජයසුන්දර එතුමා පමණයි ජීවත්ව සිටින්නේ. ඔහුත් විදේශගතව මේ වනට සිටින්නේ. ඒ වගේම මේ සටනට මහත් දායකත්වයක් දක්ව තමුගේ ඉහළ මූලස්ථාන වලින් අනදීම ලැබෙන තෙක් බලා නොසිට අවස්ථානුකූලව පාබල හමුදාවන්ට භූමියේ සිට හමුදාවන්ට සහායක් දැක්වූ නාවික හමුදාවත් ඒ වගේම ගුවන් හමුදාව විශේෂයෙන්ම ගුවන් නැවියන් හෙලිකොප්ටර් යානා පැදවූ නැවියන් ඒ ගුවන් නියමුවන් අපි සිහිපත් කළ යුතුයි. ඒ අවස්ථාවේ අනුපමීය සේවයක් ඉටු කරන ලැබුවා තිල්න කළු ආරච්චි සහ ප්‍රසන්න කරුණාත්මත් කනිෂ්ඨ නිලධාරී වශයෙන් ගුවන් හමුදාව සමග ඒ අවස්ථාවේ ප්‍රදේශීය සේවය කරමින් සිටියා. මේ වනට තිල්න කළු ආරච්චි මැතිතුමත් අප අතර නැහැ. ඔහුත් යුද බිමේදී මිය ගොස් තිබෙනවා. ඉතින් මෙවැනි දැඩි කැපකිරීම කරමින් තමයි එදා එම සොල්දාදුවන් නිලධාරීන් මේ සටන ගෙනිච්චේ. එදා ඔබට ආබන්දුන් මේ හමුදාවට ලබා දුන් ගෞරවය යටත් නොවි සටන ඉදිරියට ගෙන යාම ඉදිරි සටන් කටයුතු සඳහා මේ ත්‍රස්තවාදී අවසන් කිරීම සඳහා මහත් දායකත්වයක් ලබා දුන්නා. අපේ හමුදාව කිසි විටක යටත් වූ හමුදාවක් නොවේ. කඳවුරු වටලා පහර දෙදී කඩා වැටෙද්දී
යටත් වුණේ නෑ. අපිට හොඳ සටහන් කරන්න පුළුවන් යාපනයේ කොටුවේ කඳවුර, ඒ වගේම අලිමංකඩ, ඔකාවිල්, මුලතිව්. ඒවා ප්‍රබල කඳු සමහර ඒවා කඩා වැටුණා. නමුත් සොල්දාදුන් හෝ නිලධාරීන් යටත් වීමක් සිද්ධ වුණේ නෑ. ඉතින් අපි ලැබෙන තුණු කළු පැල්ලම නැති කරමින් ඒ ආරම්භය කරමින් එඩිතරව සටන් කර තමුන්ගේ හමුදාවටත් රාජ්‍යයටත් ගෞරවයක් ලබා දුන්නා මේ එදා සිටි සෙබළු. ඉතින් මේ අද මේ මොහොතේ මා විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි මේ සටන සිදුවන්නේ 1990 දෙවන ඊළාම් යුද්ධයේ ආරම්භයත් සමග. අද 2025. එතකොට එදා වසර 30ක් අපි උපකල්පනය කරත් වසර 30ක් වූ සොල්දාදුවන් සහ නිලධාරීන් මෙම කඳවුරේ සටන් වැදුනා නම් ඒ අප්‍රතිහත ධෛර්යයෙන් නිතරභාවයෙන් රට වෙනුවෙන් ඔබේ අද දවසේ සාමය වෙනුවෙන් මේ වන විට ඔවුන් අද බොහෝ දෙනෙක් අප අතර නැහැ. පසු ඇතුළු සටනවලට මිය ගිහිල්ලා එහෙම නැත්නම් ආබාධිත වෙලා කීප දෙනෙක් නමුත් තාමත් ජීවතුන් අතර සිටින මේ සටන සම්බන්ධ වෙච්ච ඔවුන්ගේ වයස අදට අවුරුදු 65. ඔබ හිතන්න. ඔබේ වයස අවුරුදු 35ක් නම් ඔබ ඉපදෙන්නේ මේ සටන සිදු වෙන අවස්ථාවේ. ඔබට මේ පිළිබඳව දැනීමක් නැති වෙන්න පුළුවන්. මම කෙටි උත්සාහයක් දරන්නේ ඒකයි පසුගිය ඉතිහාසය දැනගන්න. මේ ඉතිරි වෙලා තියෙන සොල්දාදුවන්ට එදා සටන් කළ වීරත්වයෙන් සටන් කළ මේ රට ඉතිරි රට බේරාගත් සොල්දාදුවන්ට ඔබේ අනාගතයේ රැකදුන් සොල්දාදුවන්ට නිලධාරීන්ට නිසි ගෞරවය පිළිගන්න. ඔවුන්ට අවශ්‍ය ශක්තියක් වන්න. ඔවුන්ගේ මානසික ශක්තිය නගා සිටීමට ඔබ ඔවුන්ගේ පිළිගැනීම ගෞරවය ලබා දෙන්න. ඒ ඉල්ලීම සමගින් මේ සංවත්සරය එතකොට මේ 1990 සිට මේ 2005 අවුරුදු 35 වෙනි සංවත්සරයක් එනවා ජූනි 11 වෙනිදාට. වසර 35ක් සපිරන මේ සටනල. ඔබ එදා සටන් කළ නිලධාරීන්ට සෙබළුන්ට අවශ්‍ය ගෞරවය ශක්තිය ලබා දෙන්න. ඒ පිළිගැනීම ලබා දෙන්න. එවිට වර්තමාන සනද හමුදාවල සමාජයන්ගේ ධෛර්යය ශක්තිය තව තවත් වර්ධනය වේවි. රට වෙනුවෙන් සටන් කිරීම සඳහා රට රැකදීම සඳහා ඒ ඉල්ලීම සමගින් මා දෙන්න.